අයිබන් කියලා පිළිගන්න සියලු දෙනාම. ඉතින් අද අපිට වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ කොහොමද අපි රෙස්පොන්සිබිලි අතන අපේ ඩිසයින් කරගෙන තියෙන්නේ පොප් මොඩල් එකක් අපේ තියෙන කාට් එකට ගියාන් පස්සේ ඒ ප්‍රොඩක්ට් එක උඩ අපි හව කරාන් පස්සේ එතනදී පොප් එකක් එනවා. ඒ ඩීටේල්ස් එක. ඉතින් අපි ඒක කොහොමද අපි ඩිසයින් කරගෙන තියෙන්නේ කියලා අපි බලමු එහෙනම්. අපි යමු මුලින්ම අපි වෙබ් පේජ් එකට ගිහලා අපි ලොග් වෙලා ඉමු, සයින් ඉන් වෙමු. පුරුදු පරිදි එනම් මම ඊමේල් එකේ පාස්වර්ඩ් එක එන්ටර් කරගෙන මම සයින් ඉන් වෙන්නම් ඒ වෙබ්සයිට් එකට. ඉතින් ඇප්ලිකේෂන් එකට සයින් ඉන් වෙන්නම්. ඉතින් ඔයාලට පේනදි බෙහෙතල. ඉතින් කාට් එකට ගියාන් පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මම මෙතන කාට් එකට අයිටම්ස් දෙකක් ඇඩ් කරගෙන තියෙන එකක ක්වොන්ටිටි එක 2යි වගේම අනිත් එක 1යි. කොහොම හරි සෙලර්ගේ මෙතන ප්‍රොඩක්ට් එක උඩට ආවම පස්සේ ඔයගලන්ට පේන ඇති මෙතන මේ පොප් අප් එකක් එනවා. රයිට්, ප්‍රොඩක්ට් ඩිස්ක්‍රිප්ෂන් කියලා Asus F15 i7 13 Gen, Asus F15 i7 13 Gen like pop-up එකක් ජෙනරේට් වෙනවා. අපේ මේකේ දාලා තියෙන description එක MacBook M2 16GB RAM 2560 SSD color silver. මෙන්න මේ pop-up එක අපි කොහොමද ඩිසයින් කරගෙන තියෙන්නේ කියලා තමයි අපිට අද බලන්න තියෙන්නේ. එහෙම නැත්නම් අපි කෝඩ් එක පැත්තට ගිහිල්ලා බලමු මේ කොහොමද මේකේ ඩිසයිනින් පාර්ට් එක වෙලා තියෙන්නේ කියලා. කෝඩ් එකට මුලින්ම ආවම පස්සේ ඔයගලන්ට මතකද මම කලින් කිව්වා අපි මේකේ ඩමි data empty view එකෙන් පස්සේ අතුරට එනකොට අපිට මේ pop up එකට ඒ කියන්නේ අපේ ප්‍රොඩක්ට් එකට අදාළ පාර්ට් එක තමයි අපේ එකේ තියෙන්නේ. ඉතින් අපි එතනින් පල්ලෙහාට ඇවිල්ලා බලමු අපි මේකේ pop up එක අපි කොහොමද මෙතනදී ඇඩ් කරගෙන තියෙන්නේ කියලා අපේ කෝඩ් එකට. එතනදී ෆන්ක්ෂන් වෙන්නේ කොහොමද ඒ ටික අපි දැන් බලමු කෝඩ් එක through. ඉතින් අපි පල්ලෙහාට ගිහින් බලමු අපි මෙතනදී කොහොමද මේක ඇඩ් කරගෙන තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම පෙන්නුවොත් ඉතින් මෙතනදී ස්පෑන් එකක් දාගෙන තියෙන. ඒ වගේම මෙතනදී අපි පොප් කියන එක ටෝගල් කරගෙන තියෙනවා. ඊට පස්සේ එතනදී hover focus කරලා තමයි මෙතනදී අපි ඒක ට්‍රිගර් කරගෙන තියෙන්නේ. ඉතින් අපි බලමු මේ මොඩල් එක අපි කොහෙද අපි ඇඩ් කරගෙන තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම අපි ගත්තොත් එහෙම bootstrap ලගේ pop up මොඩල් එකක් තමයි අපි එතනදී යූස් කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ගත්තොත් මෙතනදි බලා ගන්න පුළුවන් ඊට අදාළ ස්ක්‍රිප්ට් පාර්ට් එක අපි ඇඩ් කරගෙන තියෙන JavaScript පාර්ට් එක. ඒතකොට මෙතනදී ඒ අදාළ කෝඩින් පාර්ට් එක හරහා තමයි අපේ එතනදී ප්‍රොඩක්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක යූසර්ට pop up ඒ කියන්නේ hover කරනකොට එතනදී ප්‍රොඩක්ට් එකේ ඉමේජ් එක hover කරනකොට යූසර්ට ඒක ඩිස්ප්ලේ වෙන විදිහට හදාගෙන තියෙන. ඒකට පේන පැහැදිලිව ගතොත් එහෙම අපි මෙතන ස්පෑන් එක ඇතුළට ඉමේජ් එක ඇඩ් කරගෙන තියෙනවා. එතකොට ඒත් එක්කම මෙතන ස්පෑන් එකේදී මේ ඒරියා එක hover වෙද්දී අපි මෙතන කෝ කරගෙන තියෙනවා ප්‍රොඩක්ට් data එක ප්‍රොඩක්ට් එකේ description එක. එතනදී මේ මොඩල් එක කෝල් වෙලා එතනදී මේ description මේ අපේ content එක එතනදී මේ image එක ඒ කියන්නේ ඒරියා එක hover වෙනකොට මේ කන්ටෙන්ට් එක එතන සයිඩ් එකෙන් පොප් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මෙතනදී අපි bootstrap එකෙන් තමයි මෙතනදී ඒ අදාළ pop up එකට අවශ්‍ය කරන coding script JavaScript පාඩම මෙතන තියෙන්නේ. මම හිතනවා අද කතා කරන්න තියෙන කන්ටෙන්ට් එක කවර් කළා කියලා. ඉතින් අපි හැමෝත් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.